මේ අපේ ශාන්ත මරියා විද්‍යාලයේ බුද්ධික සර් පිට එක්ක වැඩ කරා ශාන්ත මරියා විද්‍යාලයේ අද ආවා විශේෂ වැඩසටහනකට මේ පාසලට කෑගල්ල විද්‍යාලයට අමතක කරේ නෑ මාව බලලා යන්න. ඒ වගේම දිනේ පරීක්ෂණයත් බලලා යන්න අමතක කරේ නෑ. අපි දැන් මේ දිනේ පරීක්ෂණය කරන්න යන්නේ. සර් ඇත්තටම මේ මොකද්ද මේක වෙන්නේ? මේ උපකරණය සර් මේකට කියන්නේ වැන්ඩිග්‍රාෆ් ජනකය. මේක තව කොටස් අඩුයි. වැන්ඩිග්‍රාෆ් ජනකයෙන් කරන්නේ ස්ථිත විද්‍යුතය පිළිබඳ පරීක්ෂණයක්. ස්ථිත විද්‍යුතය කියලා කියන්නේ පිරිමැදීමෙන් විදුලිය නිපදවීම. නමුත් සර් අවදාක්වත් සන්නායකයේ තුල තැම්පත් වෙන්නේ නැහැ විදුලිය. තැම්පත් වෙන විදුලියටයි අපි කියන්නේ ස්ථිත විද්‍යුතය කියලා. අවදාක්වත් තැම්පත් වෙන්නේ නැහැ. ඒක ගලාගෙන යනවා. නමුත් මේක තියෙන්නේ සන්නායකයක්. ගලාගෙන යන්නේ මෙතන තියෙන්නේ පරිවාරකයක්. විදුලිය ගමන් කරන්නේ නැති එකක්. ඒක නිසා මේක සර් තැම්පත් වෙනවා විදුලිය. දැන් මේක තැම්පත් කරන්න පිරිමදින්න ඕනේ. සර් එන්නකො මේ මෙතන මේක කරකවන්නකො. මේ තවත් සර් කෙනෙක් ඉතින් ගුරුවරුන්ටත් මේ දැනුම ලබා දෙන එක හොඳයිනේ. දැන් මේක හයියෙන් පිරිමද මේ කරකවන්න. තවත් එකකින් කරකවන්න. අද දවසේ ටිකක් සර් කාලකෝණයේ ඊයේ වැස්ස නිසා වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩි. ආර්ද්‍රතාවය වැඩි වෙනකොට මේ ආරෝපණ හුවමාරු වෙනවා වාත මේ ජල වාෂ්ප එක්ක. එතකොට මේ ආරෝපණ හුවමාරු වීම අඩුයි. බලන්න වේගයෙන් පිරිමැදුනාම තමයි මේක සිද්ධ වෙන්නේ. ටික් ගාලා සද්දයක් ආවා. නේද? ඒතකොට ආරෝපණ මේකත් එක්ක හුවමාරු වෙනවා. සද්ද ඇහෙනවා සර්ට? ඔව්. ඉතින් සර් අපේ කෑගල්ල විද්‍යාලයේ දිනේ පරීක්ෂණය ගැන මොකද හිතන්නේ? අතරම මම හිතනවා මේ අපේ දැන් අනු විෂය මාලාවක් මම හිතන්නේ ප්‍රායෝගික වෙන්න ඕනේ. අපේ පුලස්සර මම අවුරුදු ගණනාවක් ඉස්ස ගන්නවා. ඇත්තටම කිව්වොත් ළමයින්ට වඩා ප්‍රායෝගික කරන සර් කෙනෙක් අවුරුදු ගණනාවක් විශාල මෙහෙයක් කරපු සර් කෙනෙක්. ඇත්තටම ඉතාම වටිනවා සර්. මොකද සමහර දේවල් ගැන ප්‍රායෝගිකව කරද්දී තමයි ළමයින්ගේ ඔළුවට යන්නේ ඒක. ඒ නිසා මම බොහොම අගය කරනවා මේ ක්‍රියාවලිය සර්ගේ. ඉතාම හොඳ ක්‍රියාවලියක්. මේක අනිත් පාසල් වල පුළුවන් නම් ක්‍රියාත්මක කරනවා නම් මම හිතනවා සමහර පරීක්ෂණ ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් තමයි ඉතාම සාර්ථක වෙන්නේ. ඉතාම හොඳ වැඩක් සර්. ඉතාම හොඳ වැඩක්. ඔව් බොහොම ස්තුතියි සර්. මේකේ ඇත්තටම සංකල්පයේ තියෙන්නේ සැමට විද්‍යාව කියන එක. ඕනම කෙනෙකුට දැන් ගුරුවරයෙකුට එනත් දැන් අපිට ඉස්කෝලේ යන කාලේ කරපියවා දැන් අමතකයි. මේ අපි ඇත්තටම මේ පාසල් කාලෙට යනවා. ඔව්. එහෙනම් බොහොම ස්තුතියි සර්. සර්